හෙල්ලෝ ෆ්‍රෙන්ඩ්ස් ඉතින් යාලව සාදරෙන් ආදරෙන් පිළිගන්නවා SLDලා ආඩියන ඇන් ක්‍රේෂන්ස් YouTube channel එකට. ඉතින් අද අපි ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද මෙන්න මෙයාට ස්ක්‍රීන් එකේ පේන මෝඩ්ෂී ඩ්‍රයිව් එකේ තියෙන L29 3D IC එක හරහා කොහොමද මෝඩරයක් කරකවා ගන්න කියලා. ඉතින් ඔයාලට ඒ මෝඩරේ කරකවා ගන්න L29 3D IC එකයි මේ ඔයාලට බ්‍රෙඩ් බෝඩ් එකයි අවශ්‍ය වෙනවා. ඉතින් ඒ දෙක පාවිච්චි කරලා මම අද ඔයාලට කියලා දෙනවා කොහොමද මෝඩරයක් කරකවා ගන්න කියලා. ඉතින් අපි වැඩි කතා නැතුව යමු අදගෙන වීඩියෝ එක බලන්න මේ SLDලා Arduino and Creations. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් මේ ඔයාලට පේන්නේ මොඩශීල් ඩ්‍රයිව් එක. ඉතින් ඔයාලට මෙතන ගන්න මේකේ තියෙන L29 3D IC දෙකයි තියෙන්නේ. එකක් L29 3D IC එකක් නෙමේ. ඉතින් මේ වම් පැත්තේ කොනේම තියෙන IC එක IC එකක් L29 3D. ඒ වගේම මැද තියෙන එක L29 3D IC එකක් නෙමේ ෆ්‍රෙන්ඩ්ස්. IC එකක් නෙමේ. ඉතින් දකුණු පැත්තේ කෙළවරේම තියෙන එක තවත් L29 3D IC එකක්. හරි ෆ්‍රෙන්ඩ්ස් ඊට පස්සේ මං ඔයාලට කියල් දෙන්නම් L29 3D IC එකේ තියෙන පින්ස් ගැන. ඉතින් ඔයාලට පේනවා මේ පැත්තේ කොනේම ගැන පළවෙනි පින් එක තමයි enable පළවෙනි පින් එකයි දෙවනි පින් එකයි. ඊට පස්සේ ඔයාලට දෙවනි පින් එක විදිහට input 1 එකක් තියෙනවා. ඔයාලට තුන්වෙනි පින් එක තියෙනවා output 1 එකක්. ඉතින් ඔයාලට හතරවෙනි පින් එක GND එකක් විදිහටත් පස්වෙනි පින් එක GND විදිහටත් හයවෙනි පින් එක output 2 විදිහටත් හත්වෙනි පින් එක input 2 විදිහටත් අටවෙනි පින් එක VCC 2 විදිහටත් නවවෙනි පින් එක enable 3 4 විදිහටත් දහවෙනි පින් එක input 3 විදිහටත් 11වෙනි පින් එක output 3 විදිහටත් 12වෙනි පින් එක GND විදිහටත් 13වෙනි පින් එක GND විදිහටත් තියෙනවා. ඔයාලට කියන්න ඕන GND කියන්නේ ground. 14වෙනි පින් එක output 4 විදිහට 15වෙනි පින් එක input 4 විදිහට 16වෙනි පින් එක VCC 1 විදිහට. ඉතින් ඔයාලා හිතනවා ඉතින් මේ enable pin එක කියන්නේ මොකද්ද? ඉතින් මේ enable pin එක කියන්නේ වේගය පාලනය කරන pin එක. හරි friends. ඉතින් ඔයාලා ඉස්සෙල්ලාම තිංකකැඩ් එකට යන්න ඕන. තිංකකැඩ් එකේ තමයි මම අද මේ ප්‍රොජෙක්ට් එක කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම මෙතනින් කට් වෙනවා. කට් වෙලා ඔයාලා ඉස්සෙල්ලාම ඔයාලගේ මොබයිල් ඩේටා ඔන් කරගන්න ඕන. මොබයිල් ඩේටා ඔන් කරගෙන ඔයාලා ඉන්ටර්නෙට් යන බ්‍රවුසර් එකක් ඕපන් කරගන්න ඕන. ඉතින් ඕපන් කරගෙන ඔයාලා සර්ච් කරගන්න ඕන තිංකකැඩ් කියලා. ඉතින් මම සර්ච් කරන්න යන්නේ නැහැ තිංකකැඩ් කියලා. ඉතින් මගේ මෙතන උඩින්ම තියෙනවා තිංකකැඩ් කියලා. ඉතින් මම ඒක ක්ලික් කරලා තිංකකැඩ් එකට යනවා. තිංකකැඩ් එකට ගියාට පස්සේ ඔයාලට මේ වගේ ලින්ක් එකක් පෙන්නනවා. ඉතින් ඔයාලා ලින්ක් එකට යන්න ඕන. ඊට පස්සේ මෙතන ඩිස්කනෙක්ට් කියලා වැටෙනවා. මම ඉතින් ඒක රීලෝඩ් දෙනවා. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ලෝඩ් වෙනවා. ලෝඩ් වෙලා ටික වෙලාවකින් මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එනවා. ඉතින් ඔයාලා මෙතන ක්‍රියේට් දෙන්න ඕන. ක්‍රියේට් දීලා සර්කිට්ස් දෙන්න ඕන. ඊට පස්සෙත් ලෝඩ් වෙනවා ෆ්‍රෙන්ඩ්ස්. හරි ෆ්‍රෙන්ඩ්ස් ඊට පස්සේ ලෝඩ් වෙලා ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එනවා. ඊට පස්සේ ඔයාලා බ්‍රෙඩ් බෝඩ් එකක් ගන්න ඕන. බ්‍රෙඩ් බෝඩ් එක අරගෙන මේ වගේ තියා ගන්න ඕන. ඊට පස්සේ ඔයාලට L29 3D IC එක ඕන වෙලා L29 3D IC එක ඔයාලට පේනවා ඇති මෙතන සර්ච් වුණා. ඉතින් මම ඒකට ගිහිල්ලා මේ L29 3D IC එක ගන්නවා. IC එක අරගෙන මේ කාණුව දෙපැත්තේ තියෙන පින් පේල් දෙකට තමයි අපි මේක සෙට් කරගන්නේ. හරි ෆ්‍රෙන්ඩ්ස් ඊට පස්සේ ඔයාලට ඕන වෙනවා Arduino board එක. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් මම මෙතන තියෙන Arduino board එක ගන්නවා. හරි ෆ්‍රෙන්ඩ්ස් ඊට පස්සේ ඔයාලා මෙතන තියෙන DC මෝඩ් එකක් ගන්න ඕන. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඔයාලට මේ කම්පෝනන්ට් ටික තමයි ඕන. ඊට පස්සේ ඔයාලා මේක ටිකක් zoom out කරගන්න. එතකොට ලේසි ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් මම ඉස්සෙල්ලාම මෙතන රතු පාට රෙඩ් කලර් එකට දාගන්න. රෙඩ් කලර් එකට දාගෙන මෙන්න මෙතන උඩම තිබ්බ VCC පින් එකට අපි කනෙක්ට් කරනවා 5 වෝල්ට්. Arduino board එකේ 5 වෝල්ට් කනෙක්ට් කරනවා. චුට්ටක් මේ තිංකකැඩ් එකේ ෆෝන් එකකින් වැඩ කරනකොට අමාරුයි ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් මගේ ෆෝන් එකකින් වැඩ කරනකොට අමාරුයි කියලා මාත් ඉතින් රෙකෝඩ් කරන්නේ ෆෝන් එකෙන් තමයි ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් මම රෙකෝඩ් කරන මේ වැඩ කරන්නේ මවුස් එකෙන් ෆ්‍රෙන්ඩ්ස්. එතකොට ටිකක් හරි ලේසි. ඊට පස්සේ ෆ්‍රෙන්ඩ්ස් මෙන්න මෙතන තියෙන enable pin එක අරගෙන මේ වගේ මේ enable pin එක සෙට් කරන්න ඕන.
පස්වෙනි පින් එකට. හරි ෆ්‍රෙන්ඩ්ස්. ඊට පස්සේ ඊළඟ පින් එක 9 වෙනි ආඩියෝ බෝඩේ 9 වෙනි පින් එකට සෙට් කරන්න ඕන ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් මම ගිහලා මම 9 වෙනි පින් එකට සෙට් කරනවා. ඊට පස්සේ ඊළඟ පින් එක අපි සෙට් කරන්න ඕන මෝඩරේ පොසිටිව් අග්‍රේට. හරි ෆ්‍රෙන්ඩ්ස්, මම මේ වගේ අරගෙන ගිහිල්ලා මෝඩරේ පොසිටිව් අග්‍රේට කනෙක්ට් කරනවා. හරි ෆ්‍රෙන්ඩ්ස්, ඊට පස්සේ මෙතන 4 වෙනියට තියෙන එක ඒක 4 වෙනියට තියෙන එක ග්‍රවුන්ඩ් එකට සෙට් කරන්න ඕන ෆ්‍රෙන්ඩ්ස්. හරි ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් මම මේක ග්‍රවුන්ඩ් එකට කනෙක්ට් කරලා මේක කළු පාටට හරව ගන්නවා. හරි ෆ්‍රෙන්ඩ්ස්, ඊට පස්සේ අපිට ආයෙත් මේ පින් එක ඇතෑරලා ඒකත් ග්‍රවුන්ඩ් පින් යන්නේ ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් ඒක ඇතෑරලා මෙන්න මෙතන තියෙන පින් එක අපි සෙට් කරනවා මෝටරේ ග්‍රවුන්ඩ් එකට. හරි ෆ්‍රෙන්ඩ්ස්, ඊට පස්සේ ඔයාලා මෙතන වයර් එකේ පාට රතු පාටට දාගන්න ෆ්‍රෙන්ඩ්ස්. එතකොට අනිත්නේ. ඉතින් මම මෙන්න මෙතන තියෙන පින් එක අරගෙන ගිහිල්ලා 8 වෙනි පින් එකට සෙට් කරනවා ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් ඔයාලා ඊට පස්සේ මේ කොනෙන්ම තියෙන පින් එක අරගෙන ගිහිල්ලා සෙට් කරන්න ඕන මෙතන තියෙන VIN පින් එකට. හරි ෆ්‍රෙන්ඩ්ස්, මට ගන්න කියන්න දෙයක් අමතක වුණා. ඔයාලා බැටරියක් ගන්න ඕන තව අමතර කරන්ට් එක දෙන්න. මේ වගේ 9 වෝල්ට් බැටරියක් ගන්න ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් මම ඔක්කොම පේන ගන්න හැම්. ඊට පස්සේ මෙතන පොසිටිව් අග්‍රය මෙහෙම පොසිටිව් අග්‍රය අරගෙන ඔයාලා මෙන්න මේ වගේ VIN පින් එකට කනෙක්ට් කරන්න ඕන. ඉතින් මෙතන ඔයාලට පේනවා ඇති ෆ්‍රෙන්ඩ්ස්, ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. ඉතින් මෙතන තියෙන ග්‍රවුන්ඩ් එකෙන් ග්‍රවුන්ඩ් වයරයක් කොහොම ගන්න ඕන. ග්‍රවුන්ඩ් වයරයක් අරගෙන මෙන්න මෙහෙම බැටරියේ ග්‍රවුන්ඩ් එකට කනෙක්ට් කරන්න ඕන ෆ්‍රෙන්ඩ්ස්. හරි ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් මේ වගේ මම කනෙක්ට් කරගත්තා. හරි ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් මේ වගේ බැටරිය ග්‍රවුන්ඩ් එක ආඩියෝ බෝඩ් එක ග්‍රවුන්ඩ් එකට කනෙක්ට් කරගත්තා. ඉතින් මම මේ ග්‍රවුන්ඩ් වයර් එක බ්ලැක් කලර් වලින් දාගන්නවා. හරි ෆ්‍රෙන්ඩ්ස්, එච්චරයි තමයි මේ කනෙක්ෂන්ස් වල තියෙන්නේ. මම ඉතින් මේ වයර් වල හැඩේ හදා ගන්නවා ෆ්‍රෙන්ඩ්ස්. එතකොට පිළිවෙලයිනේ. ඔයාලා මේ වයර් ලස්සනට හදාගන්න. එතකොට පිළිවෙලයි ෆ්‍රෙන්ඩ්ස්. මෙන්න වගේ ලස්සනට කෙලින් වගේ ඔය වගේ හදාගන්න ෆ්‍රෙන්ඩ්ස්. හරි, මම එච්චර හදන්න යන්නේ නැහැ ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් අපි දැන් කෝඩ් පාර්ට් එකට යන්න ඕන. මම කෝඩ් පාර්ට් එකට යනවා. බ්ලොක්ස් වලින් අපි දෙන්න ඕන ටෙක්ස්ට් වලට. ඊට පස්සේ කන්ටිනියු දෙන්න ඕන. මම ඉතින් මෙතන මේවා ඩිලීට් කරලා දානවා. ඔයාලට මගේ මේ කීබෝඩ් එකේ පේන එක අපහසුතාවයක් නම් මම සමාව ඉල්ලනවා ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් මම මේ රෙකෝඩ් කරන්නේ ෆෝන් එකෙන්. ඒකින්ද මේ වෙන්නේ ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් ෆ්‍රෙන්ඩ්ස්, මට ඔයාලගේ ඉල්ලන්න දෙයක් තියෙනවා. ඉතින් මගේ ඔයාලා වීඩියෝ බලනවා. ඉතින් ඔයාලා මාව සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. ගොඩක් කට්ටිය වීඩියෝ බලුවට ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් කරන්න. ඉතින් මම මේ channel එක පටන් ගත්තේ. ඉතින් ඔයාලා මේ වගේ වීඩියෝ බලන්න ඕන නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් මම මේ අලුතින් තමයි මේ channel එක පටන් ගත්තේ. ඉතින් මේ වගේ වීඩියෝ දානවා. ඉතින් මාව සබස්ක්‍රයිබ් කරලා ඔයාලා එකතු වෙන්න. එතකොට මට මේ channel එක එපා වෙනවා ඉතින්. ඉතින් ඒකින්ද ඔයාලා සබස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. එහෙමනම් මට තව මේ වගේ හොඳ වීඩියෝ දාන්න පුළුවන්. හරි ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් අපි කෝඩින් පාර්ට් එකට යමු. අපි ඉස්සෙල්ලාම void setup එකට කලින් int එකක් දාගන්න ඕන. ඔයාලා හිතනවා ඇති මේ int කියන්නේ මොකක්ද කියලා. int කියන්නේ අපි ඔයාලා හිතන්න මොකක් හරි දැන් LED ටික පත්තු කරද්දී අපි LED ඔක්කොම පත්තු කරගන්න ඕන. දැන් ඔයාලා හිතන්න 1 2 3 4 ඔක්කොම පින් ටික තියෙනවා. දැන් ඔක්කොම පින් ටික දාන්න බෑනේ. ඒකින්ද ඔයාලා int එකක් දාලා පළවෙනි පින් එක, දෙවෙනි පින් එක, තුන්වෙනි පින් එක, හතරවෙනි පින් එක සමානයි කියලා දාලා ඔයාලා දැන් සමානයි කියලා දාලා t දාන්න. ඊට පස්සේ ඔයාලා දැන් ඩිජිටල් රයිට් එක අපි පින් එක දාන්නේ high දාන්න ඕන. එහෙම කරන්න ඕනේ නැහැ ෆ්‍රෙන්ඩ්ස්. දැන් ඔයාලා t නේද t දාන්න පුළුවන්. ඉතින් මම මෙතන ඉස්සෙල්ලාම int කියලා දාගන්නවා. int enable equal
equal මම පස්වෙනි පින් එක තමයි දෑවේ 5. ඊට පස්සේ අපි මේ ඩොට් එකයි තිතයි දාගන්න ඕන. හරි ෆ්‍රෙන්ඩ්ස්, එන්ටර් කරලා ආයෙත් අපි ඉන්ට් එකක් දාගන්න ඕන. ඒක in 1 එක equal 9 මේ වගේ ඩොට් එකයි තිතයි දාගන්න ඕන. ආයෙත් int in 2 equal 8 පින් එක 8. හරි, ඉතින් මම ඩොට් එකයි තිතයි දාගන්නවා. හරි, ඉතින් මම void setup වලට යනවා. ඒකේ pin mode වරහණක් ENA output කියද්දී ඔක්කොම අකුරු capital. හරි ෆ්‍රෙන්ඩ්ස්, ඊට පස්සේ මම ඉතින් මේක කොපි කරගන්නවා මෙතන. මේක මම කොපි කරගෙන පල්ලෙහායින් පේස්ට් කරගන්නවා ෆ්‍රෙන්ඩ්ස්. මෙතන පළවෙනි එක ENA 1, එතකොට දෙවැනි එක in 1, එතකොට මම ආයිත් මේකේ pin mode එක දානවා. ඒක in 2. හරි, ඉතින් void setup එක ඉවරයි. අපි දැන් void loop එකට යන්නේ. ඉස්සෙල්ලාම අපි මොරේ ඉස්සරහට කරකවන එක. ඉතින් ඔයාලට ගොඩක් පැහැදිලි වෙන්න මේ වගේ මේ තියෙන forward එක. forward කියන්නේ ඉස්සරහට. ඔයාලා මේ වගේ forward කියලා දාන්න ඕනේ. මම ඔයාලට ටිකක් හොඳට පැහැදිලි වෙන්න තමයි දාන්නේ. digital right වරහණක් in 1 කමාවක් high. in 1 එක high කරන්න කියලා කියන්නේ. high වරහණ වැහුවා, ඩොට් එකයි කමාවයි දෑවා. ඊට පස්සේ ආයෙ digital right හරි ෆ්‍රෙන්ඩ්ස්, ඊට පස්සේ අපි දාන්න ඕනේ දැන් into low. හරි ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් මම වරහණ වහගෙන ඩොට් එකයි තිතයි දාගන්නවා. ඊට පස්සේ analog right කියලා දාන්න ඕනේ. analog right කියන්නේ ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් ඔයාලා හිතන්න analog right කියන්නේ මෝටරේ ස්පීඩ් එක. දැන් ඔයාලා හිතන්න දැන් ඔයාලා මෝටරයක් අරගෙන ඒකට 1.5 බැටරි එකකින් දුන්නොත් ස්පීඩ් එක අඩුයි. ඔයාලා වෝල්ට් 1.5 බැටරි දෙකක් එකතු කරලා දුන්නොත් මෝටරේ ස්පීඩ් එක වැඩි. ඉතින් මේ ගොඩ කට්ටිය ඉහළ දෙන්නේ නැහැ මේක. ඔයාලා YouTube එකේ බලන්න මේ analog right වල උපරිම වේගය 255යි. ඉතින් මෙතන analog right මම මෙතන දාගන්නවා ENA. ENA කියන්නේ enable pin එක. enable pin එක තමයි වේගය පාලනය කරන්නේ. ENA 200 කියලා මම දාගන්නවා. හරි ෆ්‍රෙන්ඩ්ස්, ඊට පස්සේ ඩොට් එකයි තිතයි තියාගෙන ඩිලේ කොච්චරලා තියෙන්න ඕනද? ඩිලේ තප්පරය, ඒ කියන්නේ 1000යි. හරි ෆ්‍රෙන්ඩ්ස්, ඊට පස්සේ අපි ස්ටොප් එකක් දාගන්න ඕන. නැවතිලා තියෙන්න ඕන වෙලාව. ඉතින් මම ඒක stop analog right
ඒකේ මෙතන ඇනලොග් රයිට් එක 0 කරන්න ඕනේ. කිසිම ස්පීඩ් එකක් නැති වෙන්න ඕන. ඊට පස්සේ ඩිලේ තප්පර 2ක්. මම කොයි වෙලාවකවත් තප්පර 2ක් දාලා නැහැ. උනත් මෙතන දානවා තප්පර 2 කියන්නේ 2000යි. ඊට පස්සේ ඩොට් ඇතිත සෙමිකෝලන් එක දාලා ආයිත් මම මේක බෑක්වර්ඩ් එකට දානවා. බෑක්වර්ඩ් හරි එන්ටර් කරා. එතනට මම මෙතන තියෙන සම්පූර්ණ ටික මේ ෆෝවර්ඩ් එකේ සම්පූර්ණ ටික සිලෙක්ට් කරලා කොපි කරලා මෙන්න මෙතනට පේස්ට් කරනවා. ඔයාලා පේස්ට් කරලා මෙතන දැන් පළවෙනි එකේ ෆෝවර්ඩ් යද්දි මෙතන හයිනේ දුන්නේ. අපි එතන ලෝ කරන්න ඕන. අනිත් පැත්තට කරගෙන ඕන හින්දා මෙතන ලෝ. හරි ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් යට එකේ ඔයාලා දෙන්න ඕන හයි. සෝරි ෆ්‍රෙන්ඩ්ස්, මෙතන දෙක කැපුණා. හරි දෙක දාගත්තා. ඊට පස්සේ මෙතන හයි. හරි ෆ්‍රෙන්ඩ්ස්, හයි දාගත්තා. බෑක්වර්ඩ් එකත් හරි ෆ්‍රෙන්ඩ්ස්. ඊට පස්සේ බෑක්වර්ඩ් එකෙන් පස්සෙත් ස්ටොප් එකක් දෙන්න ඕන ෆ්‍රෙන්ඩ්ස් අපි. ස්ටොප් එකේදී ෆ්‍රෙන්ඩ්ස් මම මෙන්න මෙතන ස්ටොප් එකේ දාපු එක කොපි කරන් ඇවිල්ලා දැන් පේස්ට් කරනවා ෆ්‍රෙන්ඩ්ස්. හරි ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් කෝඩ් එක ඔච්චරයි. ඉතින් මම බැක් වෙලා අපි දීලා බලමු. දැන් ස්ටාර්ට් සිමුලේෂන් දෙන්න ඕන. අපි බලමු ෆ්‍රෙන්ඩ්ස්. ඇනලොග් රයිට් වැඩි කියනවා. ඇනලොග් රයිට් 0 window චුටයින ෆ්‍රෙන්ඩ්ස් මෙතන digital right in one. In one analog right. ෆ්‍රෙන්ඩ්ස් මෙන්න මෙතන සෙමිකෝලන් එක නෙමෙයි වැදිලා තියෙන්නේ ෆ්‍රෙන්ඩ්ස්. අපි සෙමිකෝලන් එක දාලා ආයිත් කෝඩ් එක හරියද බලමු. එතන ඩිජිටල් රයිට් අන්න එතන ෆ්‍රෙන්ඩ්ස් ඒකම තමයි වෙලා තියෙන්නේ. සෙමිකෝලන් එක නෙමෙයි වැදිලා තියෙන්නේ. අන්න ඒ වගේ මට උනා වගේ වැරදි ඔයාලා කරගන්න එපා ෆ්‍රෙන්ඩ්ස්. එතකොට ඔයාලට හිතා ගන්න බැරි වෙනවා. එතන analog right. එතන එහෙමනේ අපි මේක කපලා බලමු ෆ්‍රෙන්ඩ්ස්. හරියයිද කියලා. analog right 0. ෆ්‍රෙන්ඩ්ස් එතන 0 කියලා දැවට මොකද්ද කියලා දාලා නැහැනේ. ENA තමයි ෆ්‍රෙන්ඩ්ස් 0 කරන්න ඕන. මෙතනට දාන්න ඕන ENA කියලා. හරි ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් අපි දැන් බලමු.
මෙන්න මෙතන කමාව දාන්නේ ෆ්‍රෙන්ඩ්ස්. හරි ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් ඔයාලට පේනවා ඇති මෝටරේ දැන් පිටිපස්සට කරගෙනවා. දැන් ඉස්සරහට කරගලා තප්පර දෙකක් ඉන්නවා. පිටිපස්සට කරගෙන ඉස්සරහට කරගෙනවා. තප්පර දෙකක් ඉන්නවා. පිටිපස්සට කරගෙනවා. තප්පර දෙකක් ඉන්නවා. ඉස්සරහට කරගලා තප්පර දෙකයි. ඉස්සරහට කරගෙනවා. තප්පරයක් ඉන්නවා. ඉස්සරහට කරගෙන ගමන් තප්පරයක් ඉන්නවා. නැවතිලා තප්පර දෙකක් ඉන්නවා. පිටිපස්සට කරගෙන ගමන් තප්පරයක් ඉන්නවා. නැවතිලා තප්පර දෙකක් ඉන්නවා. අන්න එහෙම තමයි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් මේක වැඩ කරන්නේ. ඉතින් මේක පාර්ට් 1 එකයි. ඉතින් මම පාර්ට් 2 එකකුත් ගේනවා. ඉතින් මේ වගේ වීඩියෝ බලනවා නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. ඉතින් අපි තවත් වීඩියෝ එකක් හම්බ වෙනවා. එහෙනම් අපි තවත් වීඩියෝ එකක් හම්බ වෙමු. Goodbye friends.